ගයිස් මේ මුවරංචුව දිව්වා කොටි එක්කර මුගි කර ඉන්නවා කියලා තමයි කියන්නේ. යාල සෆාරි කොහමද කට්ටියට? හොඳින් ඉන්නවද? ඉතින් ගයිස් ඔන්න මේ අද අපි කතරගම ආවා. මේ කතරගම තමයි ආවේ හදිස්සියම කට්ටියට යාල යන්න ඕනේ කියලා යාල යන්න සෙට් වෙන කට්ටිය වාහනේ දාලා මේ පිටිපස්ස තියෙන වාහනේ තමයි යන්න හදන්නේ. මේ බලමු ඉතින් ගිහලා අපිටනේ අපි ලකී නම් අපිටනේ සත්තු ටිකක් හොඳ කට්ටිය ටිකක් බලා ගන්න පුළුවන් හරියට දන්නේ නැහැ. සත්තු ඉදීවිත නැද්ද? ඉතින් බලමු අපිට ලක් එක හොඳයි නම් කලාවල් තියෙනවා. මේ ඒක දන්නේ අපි මේ එකට. ඔව් එහෙනම් guys අපේ වීඩියෝ එක බලන්න. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපි යමු යාල සෆාරි. guys වනජීවියකට ඇවිල්ලා තින්නේ මෙතනින් අපි ටිකට් ගන්න ඕනේ. බලමු ගිහිල්ලා ටිකට් ගත්තා. දැන් අපි ආපහු යනවා. දැන් තමයි දාන්න යන්නේ. වෙන මොනරෙකුත් ඉන්නවා guys. guys දැන් අපි දාන්න හදන්නේ මේ එතනින් කිව්වා අපිට මේ මේ ජිප් එකේ ඩ්‍රයිවිං කරන එක්කෙනා කිව්වේ දැන් 3:27 වෙලාව. දැන් ඇතුළට දැම්මට පස්සේ ආයේ 6ටලු එළියට එන්න තියෙන ඉතින් පැය සමාර 4:00 ඔව් පැය 3කට කිට්ටු වෙන්න යන්න තියෙනවා. මෙන්න එන්ට්‍රස් එක. guys මූව මෙන්න මෙතන මෙන්න. wow මූව රංචුවම් ඉන්න. අර මූටයි ටීවී අපේ ආරම්භය හොඳයි ඈ. අන්න guys ආරම්භය හොඳයි. බයි. මෙන්න හින රංචුවක්. අනේ මල්ලක දෙන කොට ගන්න. මල්ලි කුඩු කිනොමි මේ පැත්ත බලන්න. නැති නායි ගියා මේ පැත්ත බලන්න. එයා මේ පැත්ත බලන්න ඉන්න අර එයාගේ අන්තට්ටුව එනවා. එයා නායි කිය වෙන්නේ නැති අර. guys මේ මුවරංචුව දිව්වා කොටි එක්කර මුගි කර ඉන්නවා කියලා තමයි කියන්නේ. මොකද දන්නේ නැහැ. දැක්කද? දැක්කද? මුවරංචුව බලන්න ඉන්නේ නේද? guys මේ කපාට මෝඩික දිව්වා. ඉතින් දැක්කේ නෑ මොකෙද්ද ඉන්නේ කියලා නේ. මේ පැත්ත බල බලම කියන්නේ අපි වාහන නවත්තලා තියෙන නිසා. හැබැයි කලින් නම් දිවේ නෑනේ. බන්ට් එකක්ද නැත්තම් මේ අලි එක්කර මොකක් කරේද දන්නේ නෑ නේද? රිවර්ස් කරන්න. මේ වාහන ටික ඔක්කොම රිවර්ස් කරා. වාහන ටික ඔක්කොම රිවර්ස් කරනවා guys. මේ මොකක්ද දන්නේ මේ ඉතින් ආර බලමු. අයියේ මොකක්ද දන්නේ නේ? නෑ මොකද? බයින් එක කරගෙන කොටි කරමු කරේ කියන්නේ. මොකද කියන්නේ? නැකට කියලා නින්නේ. දැන් බෝල්න මොකක්ද කියලා. කොටියෙත් ලැබට. මචං මොකෙද්ද? කොටියෙක් නේ? කොතනේ? ඔය අර ඉන්නවා ඇති. දැන් එකපාරට පේන්නේ නැවුම් අර මේ මෝටික දිව්වේ ඒක තමයි guys මේ අරගොල්ල ආපු කට්ටියන් කිව්ව කොටියෙක් හිටියා කියලා. කොටියෙක් ඉන්නවා කියලා කිව්ව හින්දා හොයනවා තාම. දැක්කොත් කියන්නද? බයින කිලෝ. ඔයා ඌ සාමාන්‍යයෙන් අතුලට වෙලා වගේ නේ. තිය නෑ වගේ නේ. අර අද ටිකස් කරන්නේ යාද පිට. මේ බඩු වෙලවත් දන්නේ නැහැ. ඒ ලේනික් සුදු වේවි. අර ජීප්යක් අරකට හරවගෙන ඉන්නේ. අයියට නම් මේවා හරි දෙන්න. එයාලා හරවන් එනවා. බාබගේ එයාලා එතනින් එහාට යන්නේ නෑ වගේ. ඔව් වෙනම පැත්තක් ඇති ගාන. ඔව් කොටියව නම් දැක්කේ නෑ අපි. බලමු හිටියොත් ඔයාලට අනිවාර්යෙන් පෙන්වන්නන්නේ. පිට බල්ල වටක් පෙන්වන්න.
ගයිස් දැන් විනාඩි 20ක් විතර අපි බලාගෙන හිටිය එක තැනට වෙලා. එයා එයි කියලා තමයි කට්ටිය බලාගෙන ඉන්නේ. ගයිස් කිඹුලෙක් හිටිය කියනවා අපේ අනිත් කටේ නම් දැකලා පාරම් මාරු වෙනවනේ. මමරු උයයි මෙන්න ගයිස් අපි මෙතන අතර කරා මම හිතන්නේ මෙතන බෙහෙරගල ජලාශයේ බේරගල ජලාශයේ ඉන්නේ අපිට පොඩි ෆොටෝ ටිකක් ගහගෙන ඉන්න කිව්වා. මේ හරගස්සයි මේ බැලුව බෙහෙරගල අඳුරන දෙන්නෙක් ඉන්නවා අඳුරනවා නම් කියන්න. අඳුරනවා නම් නම් දෙක කියන්න. අපිට නරක මැදට යන්න බැරුණා. ඔව්වනේ යංගු ඕකට ගිහලා වටුවොත් එහෙම පැල්ල බේරගල මම පැනලා ඔයාව බේරගන්න. මම නම් බනින්නේ නැහැ ඔකට. මේ උකුස්සගේ සයිස් එක. එන මොකෙද්ද? කුසෙත් තමයි ඉඳ වෙන්නේ දුවද ඉන්න ලොකුයියා. මෙයාද වෙන උපාඩේනේ මුව තමයි ඉන්නේ මේ ගොඩ. ගයිස් මේ ඔන්න දැන් තමයි අපි තුන කීයද අපි ඇතුළට ගියේ? 3යි ගාන වඩේ 3යි ගානට මම මුලින් වෙලාව දැම්ම කොහොමවත් දැන් පහමාර වෙනකොට අපි ආවා. මේක හොඳට බඩගින අපි කන්න තමයි හොඳයි. අපි සත්තු කීයක් වගේ දැක්කද? මුවා හිටියා. රාජාලි හිටියා. වඳුරෝ හිටියා. කිඹුලා දැක්ක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. වල්ලූරෙක් හිටියා. ඊට පස්සේ එව්ව තමයි තව මොකද හිටියේ? මේ දිබියෙක් මේ සෙට් වුණා. ඌව අපිට බලා ගන්න හම්බුන්නේ කට්ටිය ගොඩක් කරලා ඉන්නේ. සමහර කට්ටිය දකින්නේ නැති. ඔව් මේ සමහර කට්ටිය දකින්නේ නැති. තව මේ පොඩි පොඩි කුරුල්ලෝ එක එක කියන්නේ මීට කලින් දැකලා නැති කුරුල්ලු జాති හිටියා. ඔව් මේ සෆාරියක් ගියේ ෆස්ට් ටයිම්. ඉතින් මේ හැබැයි ඇත්තටම අවුලකුත් නැහැ. හැබැයි මට හිතෙන්නේ මේ සත්තු පොඩ්ඩක් මදි වගේ. අර අනේ මන් දන්නේ නැහැ ඉතින් අලියෝ එහෙම දැක්කෙත් නැහැ නේ. පොඩ්ඩක් පාඩුයි කියලා හිතෙනවා. සත්තු ටිකක් කියන හොඳයි. ඉතින් එහෙනම් මේ අද කට්ටියටම අපේ වීඩියෝ එකත් විතරක් ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ කොමඩි වීඩියෝස් බලන්න, මේ වගේ vlogs බලන්න, මේ වගේ travel videos බලන්න. ඔව් අපිට බැනපු අය ගොඩක් ඉන්න අවුලක් නැහැ. හැමෝට හොඳ කියන අයට, බයින අයට හැමෝටම ගොඩක් ස්තුතියි. ඔව් මේ එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් තමු. බයි.